ලෝකයේ හැම රටකටම ඒ රටට ඒ සංස්කෘතියට ඒ රටට අනන්‍ය වෙච්ච කලාවක් තියෙනවා. ඒ රටට අනන්‍ය වෙච්ච සිනමාවක් තියෙනවා. අපිට සිංහල සිනමාවක් කියලා අපේ අනන්‍යතාවක් බිහි කරන්න පුරෝගාමී වුණු නිලි රැජිනගේ දේහය ළඟ සිට ඇය පිළිබඳව කතා කරන්නට සිදුවීම අපි බොහොම කනගාටුවෙන් යුක්තව සඳහන් කරන දෙයක්. නමුත් මේ රටේ සිනමා ප්‍රේක්ෂකයින් කොයිතරම් වැළ නොකැඩී එනවාද, කී දෙනෙක් ඇය අභියස අඬනවාද කියන කාරණාව ඇසින් දකිමින් අපිට කියන්නට තියෙන්නේ මේ නම් නිලි රැජිනමයි. මාලනී ෆොන්සේකා රංගවේදිනිය දැන් සමුගත්තා සමුගෙන නමුත් ඒත් ඇය අපට විසල දේහයක් ලෙසින් සිටියදී ඇයව මුලින්ම දැකපු ගමන් අපිට හිතෙන්නේ ඇයට පණ තියනවා කියලා. ඒ තරම් ඇය ජීවමානයි, ඇය සජීවීව දකින්නයි කියලා හිතාගෙන අපි මේ දැනුත් ඇය දිහා බලාගෙන ඉන්නේ. අපිට ධර්මයේ අහලා තියෙන කාරණාවක් තමයි සඳුන් සුවඳ පිච්ච සුවඳ යටි සුළඟේ ගහගෙන යනවා. හැබැයි මිනිස්සුන්ගේ ගුණ සුවඳ උඩු සුළඟේ ගහගෙන ගිහිල්ලා දිව්‍ය ලෝකයට දිව්‍ය තලයටම ඒ සුවඳ දැනෙනවායි කියලා. අපේ પરම්පරාව අපි කොයිතරම් පින් කරලා තියනවාද කියලා මේ වෙලාවේදී කියන්නට හිතෙනවා. මේ වගේ ලෙජෙන්ඩරි අයිකන් එකක් අසුරු කරන්නට, ඇයව ප්‍රශ්න කරන්නට, ඇය හරිම සුහදශීලී ශිල්පිනියක්. ඇය කොතරම් ප්‍රවීණ වුණත් ඇය මේ දශක ගණනාවක් තිස්සේ ඇගේ චිත්‍රපටි නාමාවලිය කියවන්නට පුළුවන්. ඒ තරම් ටික චිත්‍රපටි නාමාවලියක් ජාත්‍යන්තරයේ ඇගේ රංගපෑම් කොයිතරම් ඇගීමට පත් වෙලා තිබෙනවාද. ඇය වෙනත් රටවල නළුවන් සමගින් වෙනත් රටවල චිත්‍රපටවල රඟපාලා තියෙනවා. ඉතින් ඇයව කොයිතරම් ඇය කෙරෙහි ආකර්ෂණය වෙලා තියෙනවාද වෙනත් රටවල සිනමාවන් පවා. ඉතින් ඒ නිසා ආචාර්ය මාලනී ෆොන්සේකා නැමැති මේ විශිෂ්ට රංගවේදිනිය එක පරිච්ඡේදයක් හමාර කරනවාද කියලා කෙනෙක්ට හිතුවත් අපිට කියන්න තියෙන්නේ නැහැ. සිංහල සිනමාව මේ මහ පොළොවේ තිබෙන තුරු, සිනමා ප්‍රේක්ෂාගාරය මේ රටේ පවතින තුරු මාලනී ෆොන්සේකා කියන නම සදාතනිකයි. ඇය එතනට ඇගේ රංග පෞරුෂය පත් කරලා තියෙන්නේ. ඇයට කොයිතරම් අපි ආදරය කරනවාද, પરම්පරා කීයක් ආදරය කරනවාද මේ වැළ නොකැඩී එන ජනගඟින් කියන්නේ ඒ නිසායි. ඒ නිසා දෑත් එකතු කොට මුළු හදවතින්ම මුළු රටක් එතුමියට ප්‍රාර්ථනා කරන්නේ නිර්වාණ සුවයමයි. ඇගේ ගුණ සුවඳ දිව්‍ය ලෝකයට දැනේවි. අපේ ප්‍රාර්ථනාව ඇය උතුම් නිර්වාණ සම්පත්තියට ළඟා වෙන්නට ඕනේ ඉක්මන් භවයකින්. එතෙක් රංගවේදිනියනි අපි ඔබතුමියට ආදරෙයි. අපි ඔබතුමියගේ මේ නිර්මාණ දකිමින් ඔබතුමියට පින් දෙනවා.